නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සූවිසි මහ ගුණයන් අතරින් අද අප සිහිපත් කරගන්නේ ශාස්ත්‍රූ ගුණය. සත්තා දේව මනුස්සානං යනුවෙන් අදහස් වන්නේ දේව, මනුෂ්‍ය, බ්‍රහ්ම සියලු ලෝකයට ගුරු වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේ යන්නයි. මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ මෙලොව යහපත සඳහාද පරලොව යහපත සඳහාද අනුශාසනා කරනසේක. මෙලොව යහපතත් පරලොව යහපතත් කියන අය ලෝකයේ බොහෝ දෙනා ඇත. නමුත් නිර්වාණය පිණිස අනුශාසනා කිරීමට සමත් වූයේ බුදුරජාණන් වහන්සේ පමණක්මයි. බුද්ධ ශ්‍රාවකයන් නිවන් මඟ උගන්වන්නේද ඒ බුදුරජාණන් වහන්සේගේම අනුශාසනය ලෝකයට පවත්වාගෙන යාමකි. බුදුරජාණන් වහන්සේගේ විශේෂ අනුශාසනය නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ නමැති දුක්වලින් සත්වයන් මුදා නිවන් කරාගෙන යාමයි. තථාගතයන් වහන්සේ ප්‍රාතිහාර්ය 3ක් විස්තර කළසේක. ඉර්ධි ප්‍රාතිහාර්යය, ආදේශන ප්‍රාතිහාර්යය හා අනුශාසන ප්‍රාතිහාර්යය. අහසින් යාම, රූපමැවීම, අභිඥාපෑම ඉර්ධි ප්‍රාතිහාර්යය වේ. නමුත් එවැනි දෑ සදාකාලික පැහැදීමක් උපදවන්නේ නැත. අනුන්ගේ සිත් දැනීම ආදේශන ප්‍රාතිහාර්යයයි. එයද සත්‍ය පැහැදීමක් පවත්වාගත නොහැක. නමුත් මෙය කරන්න, මෙය නොකරන්න, මෙය වඩන්න, මෙය දුරු කරන්න යනුවෙන් ධර්මයෙන් සිත පරිවර්තනය කිරීම අනුශාසන ප්‍රාතිහාර්යයය. බුදුරජාණන් වහන්සේ මෙම අනුශාසන ප්‍රාතිහාර්යයෙන් අසංඛ්‍ය සත්වයන් නිවන් කරාගෙන වූසේක. වසර 2500කට පසු වුවද අදත් බුදුදහම ලෝකයේ ජීවමාන වන්නේ මේ අනුශාසන ප්‍රාතිහාර්යය නිසාය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් ලෝකගුරු වහන්සේ වේ. සියලුම සත්වයෝ නිවන් මඟ අවබෝධ